ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ මුළු ලෝකෙම මොහිත කරපු ඒ වගේම ලෝක බලවතන් පවා බය වුණු අති නවීන මිසයිල් තාක්ෂණය ගැන. ඔයාලා දන්නවද අද වෙනකොට ලෝකේ තියෙන සමහර මිසයිල් නවත්තන්න ලෝකේ තියුණුම ආරක්ෂක පද්ධති වලටවත් තාම බැරිලා තියෙනවා. මොනවද මේ සුපිරි මිසයිල්? මේවා මෙච්චර බලවත් වෙන්නේ කොහොමද? අද වීඩියෝ එකෙන් අපි ඒ ගැන විස්තරාත්මකව බලමු. Liftoff of the Delta rocket carrying GLAST. Again. මුලින්ම අපි කතා කරමු හයිපර්සොනික් මිසයිල් ගැන. මේවා සාමාන්‍ය මිසයිල් වගේ නෙවෙයි. මේවා ගමන් කරන්නේ ශබ්දයේ වේගය වගේ 5 ගුණයකට වඩා වැඩි වේගයකින්. ඒ කියන්නේ පැය කිලෝමීටර් 6,000කට වඩා වැඩි වේගයක්. මේවාගේ තියෙන විශේෂත්වය තමයි මේවා යන ගමන් තමන්ගේ දිශාව වෙනස් කරන්න පුළුවන් නේම. ඒ නිසා කිසිම රේඩාර් පද්ධතියකට මේවා කලින් හඳුනගෙන විනාශ කරන්න ලේසි වෙන්නේ නැහැ. මේක හරියට අහසින් වෙන නොපෙනෙන මාරෙක් වගේ. 7, 6, 5. We have program ready to start. 2, 1, 0. Booster ignition and liftoff of Shuttle Endeavour, NASA's final space station crew compartment that brings a bay window view to our celestial backyard. ඊනමට තියෙන ICBM. ඒ කියන්නේ බැලිස්ටික් මිසයිල්. මේවා හදන තියෙන්නේ එකම ආතීතයකින් නම් තවත් ආතීතයකට පරමාණු බෝම්බ අරන් යන්න. මේ එක මිසයිල් එකකට පුළුවන් ප්‍රායශ්‍යපතිය විශාල රටක් වුණත් එකපාරෙන් අලු කරලා දාන්න. මේවා අභ්‍යවකාශයට ගිහින් නැවත පෘථිවියට කඩා වැටෙන්නේ හිතා ගන්න බැරි විනාශයක් කරමින්. හැබැයි මේ මිසයිල් වලින් බේරෙන්න ලෝකෙ තියෙන රටවල නිකන් ඉන්නේ නැහැ. ඔයාලා අහලා ඇති ඊශ්‍රායලයේ තියෙන අයන් ඩෝම් පද්ධතිය ගැන. ඒ වගේම තමයි රුසියාව සහ ඇමරිකාවත් මේවගේ පද්ධති පේනවා. මේවා කරන්නේ හතුරු එවන මිසයිල් අහසෙදීම අමනගෙන තවත් මිසයිල් කියවලා ඒවා අහසෙදීම පුරවන්න එක. මේක හරියට රේඩියෝන් එකට තවත් රේඩියෝන් එකකින් පහර දෙනවා වගේ හරිම සංකීර්ණ වැඩක්. Engine soon will throttle back to 72% of rated performance down in the bucket, reducing the stress on the shuttle as it goes transonic. ඉතින් යාළුවනේ මේ තාක්ෂණය ලෝකයේ ආරක්ෂාවට වගේම විනාශයටත් එක වගේම බලපානවා. ඔයාලා හිතන්නේ මේ වගේ භයානක ආයුධ ලෝකෙට අවශ්‍යයි කියලාද? නැත්නම් මේවා නිසා ලෝක සාමයට තර්ජනයක් වේද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අලුත්ම තොරතුරු දැනගන්න අපේ channel එක දැන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.